සුබ දවසක් හැමෝටම 2026 eBay selling video series එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක. මම 2020 ඉඳන් මේ channel එක ඇතුලේ හැම අවුරුද්දකම eBay selling සම්බන්ධව වීඩියෝ series එකක් දැම්මා. හැබැයි මම 2025 කියන වර්ෂයේදී eBay selling සම්බන්ධ වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි මේ 2025 කියන අවුරුද්දේදී eBay එක ඇතුලේ අපිට ගොඩක් ප්‍රශ්න තිබ්බා eBay selling කරන් යද්දී. ඒ කියන්නේ මේ eBay account හදපු ගමන් suspend වෙනවා. ඊළඟට eBay එකෙන් එක නීති අරන් ආවා. මේ වගේ ගොඩක් ගැටලු තිබ්බ අවුරුද්දක් තමයි eBay selling වලට 2025 කියන අවුරුද්ද. හැබැයි දැන් අපිට 2026 ඉඳන් ආයේ eBay selling කරන් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව eBay selling කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මේ ප්‍රශ්න කියන එක ඔයා මොනවා කරත් තියෙනවා. ඔයා නිකන් ජොබ් එකක් කරත් ඔයාට ප්‍රශ්න තියෙනවානේ. ජොබ් එක ඇතුලේ ප්‍රශ්න නැත්තම් ජොබ් එකට යද්දි වැස්සට හරි දෙමනවා. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානේ. eBay selling කරද්දිත් අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි මේ ප්‍රශ්නත් එක්ක eBay selling අපිට 2026 නැවත කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට මම මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා 2026 eBay එකේ තියෙන අලුත්ම තත්ත්වය සම්බන්ධව. ඒ කියන්නේ අලුතෙන් ආපු අප්ඩේට් එක අපි කොහොමද eBay selling කරන් යන්නේ? ඊළඟට ඔය ඇමරිකාවේ සිද්ධ වෙච්ච දේවලුත් අපිට eBay එකට බලපාලා තියෙනවා. ඒ දේවල් කොහොමද කරන්නේ? එතකොට මේ eBay selling ගැන මුකුත්ම නොදන්න අයත් බලනවානේ. එතකොට එයාලට පැහැදිලි කරලා දෙනවා eBay direct shipping කියන්නේ මොකක්ද? eBay drop shipping කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ දැන් මේකේ සල්ලි withdrawal කරන්නේ කොහොමද? අන්න ඒව ගැනත් මේකේදී අවබෝධයක් තියෙනවා. මම මේක ඇතුළේ ඔයාලට කිසිම දෙයක් හංගන්නේ නැහැ. වර්තමානයේ eBay selling සම්බන්ධව තියෙන සැබෑ තත්ත්වය මම ඔයාලට පැහැදිලි කරනවා. ඔයා TikTok එකෙන් හරි FB එකෙන් හරි මේ eBay course කරන කෙනෙක්ගේ වීඩියෝ එකක් දැකලා eBay selling කරන්න ආව නම් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද මේ eBay course එකට ඔයාව ගෙන්න ගන්න හදන අය කියන දේවල් වලට වඩා සාපේක්ෂව ලොකු වෙනසක් දිනවා මේ eBay selling ප්‍රායෝගිකව කරන් යද්දි. මම ඒ කාරණා ඔක්කොම ටික ඔයාලට මේක පැහැදිලි කරනවා. මම ඔයාලට මේක A to Z eBay account එක හදන තැන ඉඳන් ලිස්ටින් එකක් දාන විදිය, eBay එකේ සල්ලි ගන්න peony account එක හදන විදිය, ඊළඟට item එකක් විකුණුනාම යවන විදිය, මේ item වලට shipping ගාස්තු හැදෙන විදිය, මේකේ ලාභ වෙන විදිය, කොහොමද commission eBay එකට ගෙවන විදිය, eBay account එක හදන තැන ඉඳන් සල්ලි ගන්න එක දක්වා ඔක්කොම A to Z මම ඔයාලට මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ step by step උගන්වනවා. හරි. එතකොට සරලවම eBay selling කරනවා කියන්නේ මේ online කඩයක් දානවා කියන එක. online කඩයක් දානවා කියපුවම මේ ලංකාවේ මිනිස්සුන්ට විකුණන්න නෙමෙයි මේ කඩේ දාන්නේ. වෙනත් රටවල මිනිස්සුන්ට විකුණන්න තමයි මේ eBay එක ඇතුළේ ඔයා කඩේ දාන්නේ. එතකොට මේ eBay selling ගැන කලින් ඉඳන් දන්න කෙනෙක් නම් ඔයා දන්නවා මේ eBay කියන වෙබ්සයිට් එක ඇතුලේ වැඩිපුරම බඩු මිලදී ගන්න එන කස්ටමර්ස්ලා ඉන්නේ ඇමරිකාවේ. හැබැයි අපිට මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාවේ ජනාධිපති ඉන්නවනේ. එයා 2025 දී අලුත් නීතියක් ගෙනාවා ඇමරිකාවේ මිනිස්සුන්ට වෙනත් රටකින් මොකක්ම හෝ වෙළඳ භාණ්ඩයක් ඇමරිකාවට මිලදී ගත්තොත් එහෙම ඇමරිකාවේ මිනිස්සු ඒකට වෙනම ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඒ නීතිය ඇමරිකාවේ ජනාධිපති ගෙනාපු නීතියක්. ඉතින් මේ හේතුව හින්දා ඇමරිකාවේ මිනිස්සු වෙනත් රටවලින් බඩු මිලදී ගන්න එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. මේ eBay එක ඇතුලේ ඉන්නවා වෙළෙන්දෝ ඉන්නවා, ඇමරිකාවේ වෙළෙන්දෝ ඉන්නවා, චීනේ වෙළෙන්දෝ ඉන්නවා, ඉංග්‍රීසි වල අය ඉන්නවා, ලංකාවේ අය ඉන්නවා, ඉන්දියාවේ අය, පාකිස්තානයේ අය, ගොඩක් ඔයාලා වගේ sellersලා මේ eBay එක ඇතුලේ ඉන්නවා. හරිද? එතකොට අපි දැන් ලංකාවේනේ අපෙන් එහෙම item එකක් ඇමරිකාවේ මිනිස්සෙක් ගත්තොත් එහෙම ඒ මිනිස්සයා ඒකට වෙනම බදු ගෙවන්න ඕන, ටැක්ස් එකක් ගෙවන්න ඕන. ඔන්න ඔය හේතුව නිසා ඇමරිකාවේ මිනිස්සු වෙනත් රටකින් බඩු ගන්න එක ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. ඒතකොට eBay එකෙන් උනත් එයාලා බඩුවක් ගන්නවා නම් බඩුවක් ගන්න බලන්නේ එයාලගේ රටේ කෙනෙක් දාපු item එකක්. මොකද දැන් ඇමරිකාවෙම කෙනෙක් දාපු item එකක් නම් එයාට ටැක්ස් එකක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටැක්ස් එක එයාලට වදින්නේ වෙනත් රටකින් ඇමරිකාවට ඇතුල් වෙන භාණ්ඩවලට. මේ හේතු හින්දා අපිට ඇමරිකාවෙන් එන ඕඩර්ස් ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි දැන් හිතන්නකෝ ඔයා මේ විකුණන්න දාලා තියෙන අයිටම් එකේ මිනිස්සයාට ඕනමයි කියලා. ඕනමයි නම් එයා මේ ටැක්ස් කතන්දර බලන්නේ නැහැ. එයා ඒකේ ගාණ ගෙවලා ඔයාගේ භාණ්ඩ මිලදී ගන්නවා. ඒ නිසා මම මේ අලුත් වීඩියෝ සීරීස් එක ඇතුලේ ටාගට් කරන්නේ UK වල අය. හරිද? අපි United Kingdom ඉලක්ක කරලා තමයි දැන් අපි item විකුණන්න දාන්නේ. ඇමරිකාවටත් දානවා, United Kingdom වලටත් දානවා. හරිද? එතකොට mainly target එක දැන් අපිට United Kingdom. හරි. එතකොට මේ eBay එක තුල අපි කඩයක් දැම්මහම අපිට item විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා eBay direct shipping, අනිත් එක තමා eBay drop shipping. හරිද? eBay direct shipping කියන්නේ ලංකාවේ මේ අපි ළඟ තියෙන items තියෙනවානේ. අපි උදාහරණයකට කියමු ඔයාලා ගෙදර තියෙනවා නිල්මානෙල් මල්. ඔයාට පුළුවන් මේ නිල්මානෙල් මල් ටික කුඩු කරලා පවුඩර් කරලා මේ විදිහට ෆොටෝස් ටිකක් අරගෙන eBay එකේ ඔයාට විකුණන්න දාන්න පුළුවන්. හරිද? ඔයාගේ item එකේ ඔයාගේ මේ ඇත්තේ item එකේ ෆොටෝස් ටිකක් අරගෙන
ඔයාට eBay එක ඇතුලේ විකුණන්න දාන්න පුළුවන්. මේ item එකට eBay එක ඇතුලේ customer කෙනෙක් ඔයාට සල්ලි ගෙව්වට පස්සේ ඔයා කරන්නේ ඔයාගේ අතින්ම මේක පැක් කරගෙන තැපැල් කන්තෝරුවට ගිහිල්ලා තැපැල් කන්තෝරුව හරහා ඒ ඇමරිකාවේ හෝ United Kingdom වල ඉන්න ඔයාගේ eBay customerට මේ item එක යවනවා. හරිද? මේ දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා ගාව දැන් මේ නිල්මානෙල් මල් තියෙනවා කියලා ඔයා නිකම්ම ගිහිල්ලා වෙබ්සයිට් එකක් හදලා නිල්මානෙල් මල විකුණන්න දානවා. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා මේක ගිහින් Facebook එකේ පෝස්ට් එකක් දාලා විකුණන්න දානවා. හැබැයි කොහොයාට කස්ටමර් බේස් එකක්. ඔයාට කස්ටමර් බේස් එකක් නැහැනේ. හැබැයි මේ eBay එක ඇතුලේ ඔයාට කස්ටමර් බේස් එකක් ඉන්නවා, ලොකු කස්ටමර් බේස් එකක්. ඉතින් ඔයා මේ බඩු විකුණන්න දාන්න එතකොට ලොකු මිනිස්සු පිරිසක් එදිනෙදා බඩු ගන්න එන යන තැනකට. කියන්නේ පොඩි ගානකුත් නෙමෙයි, මිලියන 180ක් විතර ඉන්නවා මේකේ බයර්ස්ලා නෙමෙයි ඇක්ටිව් යූසර්ස්ලා ඉන්නවා මිලියන 180ක් විතර. එතකොට මේකේ තියෙන chance එක තමයි මේක. දැන් අපේ ලංකාවේ අයට මේ ඩිරෙක්ට් shipping කියපු ගමන් ඔලුවට එන්නේ කුළු බඩු. අනේ කුළු බඩු විකුණන්න බලන් eBay එකට එන්න එපා. ඔයා හිතන්නකෝ දැන් ඔයා ගාව තියෙනවා සිනමන් ග්‍රෑම් 200ක් ඔයා තියන් ඉන්නවා මේ eBay එකේ විකුණන්න දාලා. ඇමරිකාවේ මිනිහෙකුට ඕන වෙනවා එයා මොකක් හරි ගෙදර මාළු පින්නක් වෙනවා. ඒකට එයාට සිනමන් දාන්න ඕන. ඒතකොට මේ මිනිස්සයා සති 2-3ක් බලාගෙන ඉන්නේ නෑ අර ගෙදර උයන මාළු පින්න උයන්න ඔයාගෙන් සිනමන් එක ගන්න. දැන් ඔයාගෙන් සිනමන් ග්‍රෑම් 200 ගත්තොත් සති 3ක් විතර යන ඇමරිකාවේ මිනිස්සයාට යන්න. මිනිස්සයා එතකන් ඉන්නේ නෑ. එයාලා කඩවල දැන් ඕන තරම් තියෙනවා මේ ශ්‍රී ලංකාවේ තියෙන කුළු බඩු වර්ග. ඉතින් ප්‍රායෝගික නෑ අනේ කුළු බඩු විකුණන්න බලන් eBay selling වලට එන්න එපා. අනිත් කාරණේ තමයි මේ eBay එකේ අලුත් නීතියක් ආවනේ. අපිට food and beverage යටතේ තියෙන item විකුණන්න බෑ. ඒ කියන්නේ dehydrate කරපු item එහෙම අපිට දැන් විකුණන්න බෑ. මේ කන බොන item අපිට විකුණන්න බෑ eBay එකේ. හරිද? ඒවා විකුණන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ health and beauty කියන කැටගරි එකෙන් දාන්න පුළුවන් item වික්ක හැකි. උදාහරණයක් විදිහට කිව්වොත් මුරුංගා කොළ powder. මොරින්ගා powder. හරිද? මුරුංගා කොළ powder කියන එක ඖෂධයක් විදිහට මිනිස්සුන්ට ගන්න පුළුවන් නේ. අන්නේ ඖෂධයක් විදිහට ගන්න පුළුවන් item අපිට විකුණන්න පුළුවන්. ඒතකොට තව උදාහරණයක් විදිහට මේ නිල්මානෙල් මල්. මේකත් යන්නේ health and beauty කියන කැටගරි එකෙන් යන්නේ. ඒතකොට ඒවා අපිට විකුණන්න පුළුවන්. මෙන්න මෙතන කැටගරි එක පෙන්නනවා health and beauty. මෙන්න මේ health and beauty කියන කැටගරියෙන් දාන්න පුළුවන් organic items අපිට විකුණන්න පුළුවන්. ඒ වගේ item set එකක් තමයි මේ පෙන්නන item set එක. මෙතන තියෙනවා දැන් තියෙනවා මේ කටුවනෝද කොළ පවුඩර් කරලා විකුණන්න පුළුවන්. ඒක ඖෂධයක් විදිහට තමයි භාවිත කරන්නේ. හරිද? ඒ වගේ ඖෂධයක් විදිහට භාවිත කරන්න පුළුවන් දේවල් ඔයාට විකුණන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ කහ කියලා. කහ කුඩු ඔයාට ස්පයිසි විදිහට විකුණන්න බෑ. මිනිහෙකුට මේක උයන්න දාන්න කියලා එහෙම විකුණන්න ඔයාට තහනම් eBay එක ඇතුලේ. ඔයාට පුළුවන් කහ ගාලා මූණ ලස්සන වෙනවා, සුදු වෙනවා, මේව වෙනවා කියලා එහෙම විකුණන්න පුළුවන්. හරිද? මේක ඇතුලේ එතකොට දැන් පැහැදිලි අවබෝධයක් ඔළුවට ගන්න ඔයා ඕගනික් දේවල් විකුණනවා නම් ඔයාලගේ ගෙදර අවට තියෙන ගස්වල කොළ මල් කඩලා විකුණන්න හිතන් ඉන්නවා නම් ඒවා health and beauty කියන කැටගරි එකෙන් දාන්න පුළුවන් නම් විතරයි ඔයාට විකුණන්න පුළුවන්. හැබැයි ඔයා දැන් මේ eBay එකේ ඇවිල්ලා දැන් සිනමන් කියලා හරි ස්පයිසි හරි කියලා ගහපුවාම ලංකාවේ ස්පයිසි විකුණන්න දාපු අය eBay එක ඇතුලේ ඉන්නවා. ඒ ඇවිල්ලා පරණ සෙලර්ස්ලා. හරිද? පරණ සෙලර්ස්ලාට දාන්න පුළුවන් අලුතෙන් eBay එකට එන eBay selling කරන අයට food and beverage කියන කැටගරි එකේ items විකුණන්න දාන්න බෑ. හරිද? එතකොට මේ direct shipping කියන එක මම ඔයාලට A to Z පැහැදිලි කරනවා. විකුණන්න පුළුවන් item මොනවාද? මේකේ ග්‍රෑම් ගාන අනුව තැපැල් ගාස්තු හැදෙන්නේ කොහොමද? tracking number එක දෙන්නේ කොහොමද? pack කරන්නේ කොහොමද? එතකොට private courier service එකෙන් යවනවා නම් ඒකේ ගණන් කොහොමද? ඕවා මම step by step මම මේ video series එක ඇතුලේ උගන්වනවා. අද මේ පළවෙනි video එක යන්නේ මේක eBay එක ගැන හැඳින්වීමක් පමණයි මේ කරන්නේ. එතකොට දැන් ඔයාලට eBay direct shipping කියන එක පැහැදිලි. අපි ඊළඟට යන් eBay dropshipping කියන්නේ මොකක්ද කියලා. eBay dropshipping කියන්නේ මේ eBay වගේම තවත් ලොකු වෙබ්සයිට් එකක් තියෙනවා AliExpress කියලා. හරිද? මෙන්න මේ AliExpress කියන වෙබ්සයිට් එකේ item වල මිල ටිකක් අඩුයි. හරිද? අපි කරන්නේ මේකේ අඩුවට තියෙන භාණ්ඩවල ෆොටෝස් අරන් ගිහිල්ලා eBay එකේ අපි දානවා ඒ භාණ්ඩය අපේ වගේ අපි විකුණන්න දානවා. හැබැයි අපි මේක මිලදී අරන් නැහැ. අපි මේ item එකේ ෆොටෝ විතරයි අරන් යන්නේ. හරිද? මම ඒක නිකන් පැහැදිලි කිරීමක් කරන්න item එකක් අරගෙන හරි අපි හිතමුකෝ දැන් මේ item එක කියලා දැන් AliExpress එකේ මේ විදියට item දාලා තියෙනවා. තව කාරණයක් තමයි දැන් ඔයාගේ ඇහැට හුරු ඩොලර්නේ. ඩොලර්නේ ගොඩක්ම හුරු. දැන් අපි ඉස්සරහට මේ eBay video series එක කරන් යද්දි ඩොලර් නෙමෙයි use කරන්නේ. අපි use කරන්නේ pound. හරිද? GBP තමයි use කරන්නේ. GBP කියන්නේ pound වලට pound use වෙන්නේ United Kingdom වල. හරිද? United Kingdom වල currency එකෙන් තමයි අපි දැන් ඉස්සරහට කතා කරන්නේ. එතකොට දැන් GBP එකක්. මේ GBP කියන එක කනට හුරු කරගන්න. GBP කියන්නේ
United Kingdom වල UK වල use වෙන මුදල් ඒකකය. ලංකාවේ රුපියල් වගේ UK වල use වෙන්නේ GBP. එතකොට GBP එකක් රුපියල් නම් කීයද? GBP එකක් රුපියල් නම් 411යි. ඉතින් ඔයාටත් මේක Google එකේ ගිහින් ගැව්වාගේ GBP to LKR කියලා ගාපුවම මේ විදිහට එනවා. හරිද? GBP එකක් 411යි. හරිද? ඔක ඔළුවේ තියාගන්න. දැන් ඩොලර් එකක් නම් 300යිනේ. GBP එකක් නම් රුපියල් 400යි. හරිද? ඔක ඔළුවේ තියාගන්න. ඉස්සරහට අපි වැඩ කරන්නේ GBP එක. GBP කියන්නේ පවුම් වලට. හරි. එතකොට දැන් මේක එක එක විදිහට දැන් මේ item එක තියෙනවා. අපි මෙතන ඒකත් තෝරගමු. අපි හිතමු අපි තෝරගන්නවා මේ item එක කියලා. හරිද? එතකොට මේ item තෝරගනිද්දි බලන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. හරිද? එතකොට මේ item එක GBP 12යි. හරිද? පවුම් 12.93යි. අපි බලමු පවුම් 12.93ක් කියන්නේ රුපියල් කීයද කියලා. රුපියල් නම් මේක වෙනවා 5300ක්. හරිද? 5300යි රුපියල් නම් පවුම් 12.93ක් කියන්නේ රුපියල් නම් 5300යි. අපි කරන්නේ මේ රුපියල් 5000ට තියෙන මේ item එකේ මේ photos තියෙනවනේ. දැන් මේ විදිහට photos තියෙනවා. මෙන්න මේ photos ටික අපි download කරගන්නවා AliExpress එකෙන්. මේ site එකෙන් download කරගන්නවා. download කරගෙන අපි මේක අපේ item එකක් වගේ අපි අරන් යනවා eBay එකට. eBay එකට ගිහින් ඔයා මේක විකුණන්න දානවා. හරිද? eBay එකට ගිහින් ඔයා මේක විකුණන්න දානවා. එතකොට විකුණන්න දාපුවම අපි බලමු බලන්න ඒකම දාපු අය තව ඉන්නවද කියලා. අපි එතකොට ඒ item එකේ photos අරන් ගිහිල්ලා eBay එකේ අපේ වගේ විකුණන්න දානවා මේ විදිහට photos ටික අරන් ගිහිල්ලා මේ විදිහට අපි eBay කියන website එකේ දානවා. හරිද? එතකොට දැන් මේක eBay එකේ දාලා තියෙන්නේ GBP 30.83ට. දැන් අපි බලමු GBP 30.83ක් කියන්නේ රුපියල් කීයද කියලා. අපිට මේක AliExpress එකෙන් හම්බෙන්නේ 5300ට GBP 12.93ට. eBay එකේ අපි මේක විකුණන්න දානවා ඩොලර් 30ට. ඒ කියන්නේ අපි විකුණන්න දාලා තියෙන්නේ 12000ට. හරිද? 5000ට ගත්තා eBay එකේ 12000ට විකුණන්න දානවා. දැන් මේක මේ eBay එක ඇතුලේ අපි මෙහෙම 12000ට ගිහින් විකුණන්න දාලා තියෙන්නේ අපි මේක අතට අරගෙනද? නෑ, අපි අතටවත් ගන්නෙ නෑ. අපි කරන්නේ photos ටික විතරයි අරන් එන්නේ. මේ විදිහට ලාභයක් තියාගෙන eBay එකේ විකුණන්න දානවා. ඊට පස්සේ මේකට description එකක් දානවා. මම මේ ඔක්කොම ටික ඔයාලට කියලා දෙනවා. මේ specification දාන විදිය, මේ dashboard එක ගැන මම තව චුට්ටකින් පැහැදිලි කරනවා මොනවද මේ තියෙන්නේ කියලා. දැනට drop shipping ගැන අවබෝධය ගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. එතකොට GBP 30ක් දීලා, ඒ කියන්නේ 12000ක් දීලා කවුරු හරි කස්ටමර් කෙනෙක් eBay එකේ ඔයාගේ මේ item එක මිලදී ගන්නවා. එතකොට ඔයාට මුලින්ම සල්ලි හම්බෙනවා. හැබැයි ඔයාගේ අතට සල්ලි හම්බෙන්නේ නැහැ. eBay එක ඇතුලේ සල්ලි ඔයාගේ වෙනම account එකක් හැදිලා තියෙනවා. හරිද? එතකොට ඔයාට eBay එකෙන් කස්ටමර් කෙනෙක් 12000ක් ගෙවනවා මේ item එකට. ඔයා කරන්නේ ඔයා යනවා AliExpress එකට. මෙහෙම ගිහලා AliExpress එකට ගිහිල්ලා මේ item එක AliExpress එකේ රුපියල් 5000යිනේ. ඒ කියන්නේ GBP 12.83යිනේ. ඔයා 5000ක් ගෙවලා අර ඇමරිකාවේ මිනිස්සයාගේ ඇඩ්‍රස් එකට AliExpress එක හරහා මේ භාණ්ඩය යවනවා. හරිද? පැහැදිලිනේ කතාව. eBay එකේ ඔයාගෙන් මේ භාණ්ඩෙ මිලදී ගන්න මිනිහා 12000ක් දීලා එයාගේ ඇඩ්‍රස් ඩීටේල් දීලා මිලදී ගන්නවා. දැන් ඇඩ්‍රස් ඩීටේල් ටික ඔයා ගාව තියනවානේ. ඔයා කරන්නේ 5000ක් දීලා Ali එකෙන් මේ item එක අර කස්ටමර්ගේ ඇඩ්‍රස් එකට යවනවා AliExpress එකේ ඉන්න වෙලෙන්දෙක් හරහා. ඔයා මේක අතින් අල්ලන්නේවත් පියවිය හැට දකින්නේවත් නැහැ. හැබැයි ඔයා මේක අතරමැදියෙක් විදිහට මේ භාණ්ඩය විකුණනවා. ඒතොර AliExpress එක ඇතුලේ භාණ්ඩ තියෙනවා මිලියන ගාණක් තියෙනවා. හරිද? මිලියන ගාණක් තියෙනවා. ඒතොර direct shipping කරනවට වඩා drop shipping කරන එක තමයි හොඳ නෙමෙයි. ලේසි කියන්නේ මොකද item ගොඩක් තියෙනවානේ අපිට. හරි. ඒතොර දැන් මේකෙදී අපිට ඒතොර මේක 5000ට ගන්න එක 12000ට වික්කොත් එතන අපිට ලොකු ලාභයක් තියෙනවා. දැන් මේක ඇත්තටම මේක දැන් මේ 5000 කිව්වේ GBP 12යින්දානේ. මේක GBP 12ට වැඩි. මේ ඇවිල්ලා Christmas sale welcome deal එකකින් හින්දා ගාණ අඩුවෙන් පෙන්නන්නේ. මේක නිකන් ඇත්ත price එක බලා ගන්න පුළුවන්. මම මේ පොඩි extension එකක් දාන් ඉන්නේ. ඇත්ත price එක සාමාන්‍යයෙන් ඩොලර් 20ට විතර ගිය item එකක්. හරිද? හරි. එතකොට දැන් අපි භාණ්ඩයක් විකුණද්දි නිකම්ම දාන්නේ නැහැ. මේකේ ලාභ පාඩු ගැන බලනවා. eBay කැල් එක කියලා එකක් තියෙනවා. ඒකට දාලා බලනවා. හරිද? එතකොට eBay එකේ මේක දාලා තිබ්බේ පවුම් 30ට. විකුණන්න දාලා තිබ්බේ පවුම් 30ට. AliExpress එකෙන් එතකොට item එක අපිට හම්බෙන්නේ ඩොලර් 12 මේ පවුම් 12.93ට. එතකොට අපිට ලාභය බලමු කොච්චරක් තියෙනවද කියලා. අපිට ලාභය තියෙනවා මේ කැල් එකේ පෙන්නනවා පවුම් 11ක් ලාභ තියනවලු. පවුම් 11ක් ලාභ තියෙනවා. එතකොට ඒ කියන්නේ පවුම් 11ක් ලාභය කියන්නේ කීයක්ද? GBP 11ක් කියන්නේ රුපියල් 4500ක් ලාභ තියෙනවා මේ item එක විකුණුනොත්.
ඒ වගේම තමයි මේ eBay fee කැල්ලකින් පෙන්නනවා eBay එකට කමිෂන් එක ගෙවන්න ඕන GBP 5ක් ගෙවන්න ඕන. GBP 5ක් කියන්නේ 4 වර පයිසා රුපියල් 2000ක් විතර වගේ ගාණක්. හරිද? එතකොට මේ eBay fee එක හැදෙන විදිය, කමිෂන් එක හැදෙන විදිය ඔක්කොම මම ඔයාලට පැහැදිලි කරනවා. හරිද? මේ දැනට නිකන් උඩින් උගන්වන්න ඔයාලට අවබෝධයක් ගන්න. හරිද? මේ එතකොට ඕක තමයි eBay drop shipping කියලා කියන්නේ. ඉතින් දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි drop shipping කියන එක eBay එක ඇතුලේ එයාලගේ නීති රීති වලට අනුව තහනම්. හරිද? ඉතින් යම් කිසි ආයතනයක නීති රීති වලට පටහැනි දෙයක් දැන් YouTube එකේ උගන්වන්න තහනම්. හරිද? ඒ නිසා මට ඔයාලට drop shipping YouTube එක ඇතුලේ උගන්වන්න හම්බෙන්නේ නැහැ. හරිද? මම ඔයාලට direct shipping A to Z උගන්වනවා, drop shipping උගන්වන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි YouTube එකෙන් දැන් අපිට මේ ආයතනයකින් හෝ යම්කිසි මේකකින් කියලා තියෙන දෙයක් ඒකට පටහැනි හොර විදිහකට කරන විදිහ උගන්වන්න බෑ. දැන් අපි ඇත්තටම drop shipping කියන එක කරන්නේ හොර විදිහකට. හරිද? සරලවම කිව්වොත් ඒ විදිහකට කරන්නේ. ඒකේ හින්දා YouTube එකේ උගන්වන්න බෑ. ඒ ඉස්සරහට ඔය YouTube එකේ මේ දවසට 5000ක් වෙමු, පැයට මෙච්චරක් වෙමු, ඒ වගේ වීඩියෝස් දාන්නත් බෑ. ඒවත් YouTube එකෙන් අයින් කරලා channel වලට කේස් එනවා. හරිද? ඒ නිසා මම ඔයාලට step by step eBay direct shipping උගන්වනවා. හරිද? මම මේ මොකක් හරි දෙයක් බාගෙට උගන්වලා ඉතුරු ටික ඉගෙන ගන්නවා නම් මගේ course එකට එන්න කියන්නේ නෑ. මම මේකේ A to Z ඔයාලට direct shipping උගන්වනවා. ඔයාලට කැමති නම් මගේ eBay selling සම්බන්ධව තනි ළමයා වෙනම අරන් කරන course එකක් තියෙනවා. ඒකට එන්නත් පුළුවන්. දැන් මෙහෙම කිව්වා කියලා ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා. මේ drop shipping උගන්වන්න බැරි අර case එකකින් හින්දා බලමු මේ video series එක කරගෙන යද්දි මම Facebook එකේ හරි එහෙම නැත්නම් මොකක් හරි වෙන පොඩි channel එකක් කරගෙන හරි මම ඒක උගන්වන්න බලන්න. දැනට ඔයා ඔළුවේ තියාගන්න මම ඔයාලට direct shipping A to Z උගන්වනවා. හරිද? ඊළඟට මේ eBay selling කරද්දි ඔයාට පිට රට account එකක් තිබුණොත් ලංකාවේ නැතුව වෙනත් රටක eBay account එකක් ඔයාට හදාගන්න පුළුවන් නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. eBay එකෙන් අනුමත විදිහටම drop shipping කරන්න පුළුවන්. හරිද? එහෙම අයට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ වෙන රටක කෙනෙක් ඉන්නවා නම් eBay selling කරන්න බලන් ඉන්න ඔයාට මාර chance එක ඔයාට ඔය රටේ විදියට eBay account එකක් හදන්න පුළුවන් නම්. හැබැයි eBay account එකක් හදනවා නම් ඔයා ගාව තියෙන්න ඕන අලුත් ID card එක හෝ passport එක. ඔය දෙකෙන් එකක් තියෙන්න ඕන. එතකොට driving license use කරන්න බෑ. එක්කෝ අලුත් ID card එක එහෙම නැත්නම් passport එක මේ දෙකෙන් එකක් තියෙන්න ඕන. ඊළඟට ඔයාගේ address එක තහවුරු කරන්න ඔයාගේ නමට bank account එකක් තියෙන්න ඕන. මේ කාරණා තියෙන අයට විතරයි eBay selling කරන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයාගේ කවුරු හරි නෑදෑයෙක් හරි කවුරු හරි ඉන්නවා කියලා වෙනත් රටක UK හරි ඇමරිකාවේ හරි කොහේ හරි ඉන්නවා කියලා එයාලට කියලා eBay account එකක් හදලා එයාලා හරහා ඔයාට item sell කරන්න තියෙනවා නම් ඔයාට මාර ලකී. හරිද? eBay එකෙන් මාරම ගේමක් ගැහුවා ඇකි වෙනත් රටක eBay account එකක් තියෙනවා නම්. එතකොට දැන් අපි ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවානේ eBay account එකක් හදන විදිය ගැන. එතකොට මම එතනදී කතා කරනවා ඔයාගේ පරණ eBay account එකක් තියෙනවා නම් ඒකේ setting හදාගන්න විදිහ. ඊට පස්සේ අපි හිතමුකෝ ඔයා ගාව ඊමේල් එක තියෙනවා පාස්වර්ඩ් මතක නැත්නම් ඒක ගන්න විදිය. එතකොට සස්පෙන්ඩ් වෙලා කලින් account එකක් තියෙන කෙනෙක් නම් එතකොට අලුත් account එකක් හදද්දි මොනවද අවශ්‍ය වෙන්නේ? මේ කාරණා ඔක්කොම ගැන මම ඔයාලට ඊළඟට account එක හදන වීඩියෝ ගැන උගන්වද්දි පැහැදිලි කරනවා. හරිද? ඊළඟට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේ drop shipping කරන්න ඔයාලට කොච්චර සල්ලි ඕනද කියලා. ඉතින් ඒක උදාහරණයක් විදිහට කිව්වොත් මෙච්චරයි කියලා කියන්න බෑ. හේතුව තමයි දැන් හිතන්නකෝ මේ item එක GBP 12. ඒ කියන්නේ රුපියල් 5000. මේ item එක ඔයාලි eBay එකේ විකුණන්න දැම්මට පස්සේ මිනිස්සෙක් ඔයාට මේකට 12000ක් හරි 10000ක් හරි දීලා මිලදී ගත්තාම ඒ සල්ලි ඔයාට එවෙලෙම හම්බෙන්නේ නැහැ. මේකේ රෝල ගහනවා කියන එක කරන්න බෑ. එහෙන් සල්ලි හම්බුණා මෙහෙට ගෙවලා යවනවා කියන්න බෑ. ඔයාගේ අතේ එතකොට රුපියල් 5000ක් තියෙනවනේ අලි එකේ මේ item එක AliExpress එකෙන් මේ item එකට සල්ලි ගෙවලා ඇමරිකාවේ මිනිස්සයාට කස්ටමර්ට item එක යවන්න ඔයා ගාව සල්ලි තියෙන්න ඕන. එතකොට මේක බිස්නස් එකක්. මේක ජොබ් එකක් නෙමෙයි. ඔන්ලයින් කඩයක් දාන්න වෙන වගකීමක් නෑ. අර මේ වෙන සිම්පල් විදිහට හිතන්න එපා මේ ඔන්ලයින් ජොබ් නේ ඕන එකක් වෙච්ච දින් කියලා. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ මේ දැන් ඔයා හිතන්නකෝ ඔයා මිනිස්සේ ඔයා පිටරට සයිට් එකකින් මොකක් හරි බඩුවක් ගන්නවා කියලා. ඔයා සැහැණ බලාපොරොත්තු තියන් ඉන්නවනේ මේ item එක එනකන් ඒකේ tracking number එක ගැන ඔයා බලනවා මේක දැන් කොහෙද තියෙන්නේ ඒවා බලනවා. ඒ වගේ තමයි අනිත් රටවල මිනිස්සු. එතකොට ඔයා සෙලර් කෙනෙක් වෙනවා කියන්නේ ඔයාට වගකීමක්. හරි. එතකොට අපි මේ eBay එකෙන් හොයන සල්ලි ගන්නේ මෙන්න මේ Payoneer කියන account එකට. Payoneer account එක. එතකොට මේ Payoneer account එක direct ගිහිල්ලා Google එකේ Payoneer කියලා ගහලා ශ්‍රී ලංකාවයට හදන්න බෑ. හරිද? මේ Payoneer account එක හදන්න වෙන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමයකට Payoneer account එක හදන විදිය ගැනත් මම මේ වීඩියෝ සීරීස් එක ඇතුළේ ඔයාට පැහැදිලි කරනවා. එතකොට මේ Payoneer එකෙන් අපිට කෙලින්ම ලංකාවට සල්ලි withdrawal කරන්න පුළුවන්.
දැන් ඔයාලට පැහැදිලි අවබෝධයක් තියෙනවනේ මේ eBay selling සම්බන්ධව. දැන් අර ඕගනික් අයිටම්ස් ගැන කතා කරද්දී මං කියවනේ ස්පයිසි විකුණන්න බෑ කියලා. ඒක කිව්වාම ගොඩක් අය හිත නිකන් රිදෙන්න ඇති. මේ ඔයාලා ගොඩාක් අය බලාපොරොත්තු වෙලා ඉන්නේ නැති ස්පයිසි විකුණන්න. ස්පයිසි විතරක් නෙමෙයි හරිද? තව ගොඩාක් දේවල් තියෙනවනේ. මේ අවට තියෙන ශාක වලින් ඖෂධයක් විදිහට මිනිස්සුන්ට යූස් කරන්න පුළුවන් ඕන එකක් ඔයාලට විකුණන්න පුළුවන්. මේ ඇවිල්ලා කොහොඹ කොළ පවුඩර් කරලා ඒක ඖෂධයක් විදිහට මිනිස්සුන්ට විකුණන්න පුළුවන්. ඒ වගේ තව ගොඩාක් තියෙනවා. එතකොට ඔය අනෝද කොළ පවුඩර් තියෙනවා. ඊළඟට කරපිංචා පවුඩර්. කරපිංචා පවුඩර් කරලා ඖෂධයක් විදිහට මිනිස්සුන්ට විකුණන විදිහට eBay එකේ ඔයාලට දාන්න පුළුවන් health and beauty කියන කැටගරි එකෙන්. හැබැයි ඔයා එතන කොතනකවත් දාන්න බෑ ස්පයිසි විදිහට කොළු බඩු විදිහට මේක කන්න ගන්න පුළුවන් කියලා eBay එකේ description එකවත් දාන්න බෑ අහු වෙනවා අපිට ස්පයිසි විකුණන්න තහනම් හින්දා හරිද අපිට මේක ඖෂධයක් විදිහට විකුණන්න පුළුවන් දේවල් විකුණන්න පුළුවන් නිල් මානෙල් මල් විකුණන්න පුළුවන් ඖෂධයක් විදිහට එතකොට තව ගොඩාක් දේවල් තියෙනවා මට එකපාරට ඔලුවට එන්නෙත් නැහැ මම අර ඩිරෙක්ට් shipping ගැන දැන් වීඩියෝ සීරීස් එක යද්දි කරනවානේ එදාට මම පෙන්නන්නම් විකුණන්න පුළුවන් තව items ගොඩක් ගැන මම දැන් ඔයාලට සාමාන්‍ය මූලික අවබෝධයක් දෙන්නම් මේ eBay එකේ dashboard එක ගැන හරිද eBay එකේ dashboard එක ගැන අවබෝධයක් දුන්නොත් එහෙනම් මේ විදිහේ item එකක් open කරගත්තාම මෙතන පෙන්නනවා අපිට මේ item එකේ photos ටික පෙන්නනවා. හරිද? ඔයාලට මේ photos එකකින් එක බලන්න පුළුවන්. මෙතන ඇතෙන්ට ගියාම අපිට පෙන්නනවා මේ item එකේ තියෙන title එක. මේක මිනිස්සු search කරයි කියලා හිතන වචන වලින් තමයි මේ title එක හදන්නේ. මේ title එක දාද්දි එහෙම කොහෙවත් spicy කියන එහෙම වචන දාන්න බෑ. දැන් මෙයා දාලා තියෙන්නේ herbal tea එකක් විදිහට. herb විදිහට තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙයාගේ shop එකේ නම පෙන්නනවා. මේ shop එකේ නම උඩ click කරලා ගියාම මේ විදිහට එයාගේ shop එකේ තියෙන අනිත් items උත් අපිට මෙහෙම බලා ගන්න පුළුවන් ඒ shop එකේ නම උඩ click කරලා ගියොත් ඊට පස්සේ අපිට මේකේ price එක පෙන්නනවා දැන් මෙතන මේ ඩොලර් වලිනුත් price එක පෙන්නලා ඊට යටින් GBP වල ගානක් පෙන්නනවා ඩොලර් නම් 4.99යි GBP නම් 3.75යි අපි ඉස්සරහට මේ ගමන යන්නේ GBP එක්ක මේ අලුත් කරන්සි එකක් ඒක ඔලුවට හුරු වෙයි ඔයාට ඒ කියන්නේ අලුත් කරන්සි එකක් කිව්ව අපිට මේ මං කියන්නේ මේ අපි මෙච්චර කාල ඩොලර් වලින් ඉගන්නේ ඒ නිසා ඊට පස්සේ මේ ඩීටේල් ටික තියෙනවා ඊළඟට මේකේ වේරියේෂන් එක තියෙනවා ග්‍රෑම් ගාන අනුව තෝරගන්න දාලා ග්‍රෑම් 100 එක ගාන මේ ඒ අනුව ගාන වෙනස් වෙනවා තෝරන ගාන අනුව මම මේ ඔක්කොම අඩුව ගන්නනවා කොහොමද මේවා හදන්නේ කියලා 257 මේ GBP 22ක් කියලා ওই විදිහට ග්‍රෑම් ගාන අනුව ෆොටෝ එකයි ඔක්කොම මාරු වෙන්න අපිට හදන්න පුළුවන් ඕකට අපි කියන්නේ වේරියේෂන් හදනවා කියලා ඊට පස්සේ අපිට මේක පහලට ආපුවාම shipping සම්බන්ධව තියෙන මේ postage කියන්නේ shipping කියන එක මේ ඔයාලත් මේ eBay එකට යද්දි මෙහෙම යන්න හරිද ebay.co.uk හරිද මෙහෙම ගහලා ඔයා eBay එකට යන්නේ එතකොට ඔයා යන්නේ eBay UK site එකට තමයි යන්නේ හරිද මම උගන්වන්නේ eBay UK site එකෙන් කරන විදිහ ඉස්සරහට ඔයාට දැන් වෙන කෙනෙක්ගේ channel එකක් බැලුවොත් එයා වෙන විදිහකට උගන්වන්න පුළුවන් මගෙත් එක්ක යන්නේ eBay UK විදියට තමයි යන්නේ ඉස්සරහට මේ 2026 වීඩියෝ සීරීස් එක. හරි අපි එතකොට මේ item එකක් ගැන කතා කරගෙන හිටියේ. එතකොට මෙතන postage පෙන්නනවා. ඊට පස්සේ මෙයාගේ රට පෙන්නනවා නුගේගොඩ ශ්‍රී ලංකා කියලා. නුගේගොඩ එක්කෙනෙක් දාපු listing එකක්. ඊට පස්සේ මේකේ delivery සම්බන්ධ පෙන්නනවා. estimate delivery date එක ජනවාරි 8යි පෙබරවාරි 9 අතර තමයි item එක යන්නේ කියලා පෙන්නනවා. ඒකට හේතුව මෙයා දීලා තියෙන shipping method එක economy international කියන shipping method එක දීලා තියෙන්නේ ඒකට අනුව තමයි මෙන්න මේ estimate delivery date එක හැදෙන්නේ කවද්ද item එක යන්නේ කියලා. ඕක මම පැහැදිලි කරන්නම් listing එක දාද්දි මේක මේ eBay එකෙන් ඔය estimate delivery date එක auto හදා ගන්නවා මේ shipping method එක අනුව. economy shipping කියන්නේ shipping method එකක්. හරිද? අපිට තව තියෙනවා standard international shipping, expedited international shipping ඔය විදිහට shipping method කීපයක් තියෙනවා. shipping method එක දාන්නේ භාණ්ඩයක් ඇමරිකාවට හෝ United Kingdom වලට යන්න ගතවන දවස් ගාන අනුව තීරණය කළා තමයි මේ shipping method එක තෝරලා දෙන්නේ. මම මේක listing එකක් දාද්දි ඔයාලට සම්පූර්ණ පැහැදිලි කරන්නම්. ඊළඟට මෙතන පෙන්නනවා similar item. මේ එතකොට අපි මේ බලන මිනිස්සයාගේ බලන වෙලෙන්දගේ item නෙමෙයි. මේ වගේ වෙනත් අය දාපු item. මේවා එතකොට sponsor යටතේ දාපු item. ස්පොන්සර් යටතේ. ඒ කියන්නේ අපිට eBay එකේ භාණ්ඩයක් විකුණන්න දාලා අපිට ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඇඩ් එකක් විදියට. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් අපි මේක පවුම් 999 විකුණන්න දාලා මේකෙන් 100%ක් අපි ප්‍රොමෝට් වලට දානවා. ඒ කියන්නේ එක එක තැන්වල මේ විදියට පෙන්වන්න දානවා. දැන් ඇත්තටම මේ සෙලර් එක නෙමෙයි මේ item හතර. මේ ඇවිල්ලා වෙනත් අය ප්‍රොමෝට් කරලා දාපුවම ප්‍රොමෝට් කරපුවාම මෙන්න මේ විදිහට search and result වලත් උඩට මේන්නේ ප්‍රොමෝට් කරපු item. මේ search and result වල උඩට මේන item වල බලන්න යටින් තියෙනවා sponsor කියලා. මේ තියෙන sponsor. ඒ ඇවිල්ලා යාලා eBay එකට යම්කිසි මුදලක් ගෙවලා තමයි item එක දාලා තියෙන්නේ. අපිට එහෙමත් දාන්න පුළුවන්. එහෙම ප්‍රොමෝට් නොකර දාන්නත් පුළුවන්. ප්‍රොමෝට් කරපුවම ඉතින් chance එක විකුණන්න බලනවා eBay එකෙන් item එක.
ඒ කියන්නේ eBay ආයතනයෙන් try කරන item එක විකුණන්නම promote කරපුවාම. හරි ඊට පස්සේ පහලට ආපුවාම මේත් පෙන්වන්නේ sponsor item තමයි. මේත් ඇවිල්ලා වෙනත් අය දාපු items තමයි මේ පෙන්වන්නේ. හරි ඊට පස්සේ අපිට තවත් පහලට ආවට පස්සේ මෙතන පෙන්නනවා item specification. item specification මේ ඇවිල්ලා භාණ්ඩය සම්බන්ධ විස්තර තියෙන කන්ඩිෂන් එක ඉන්ග්‍රේඩියන්ට් ඕ වගේ විස්තර ටිකක් තියෙනවා. ඕවා ගැන අවබෝධ වෙන්න ටිකක් ඔය items බලන්න. ඊළඟට පහලට ගියාම තියෙනවා description එක. මේ description එකේ අදාළ වැදගත්ම කරුණු ටික විතරක් දැම්මම නම් ඇති. වෙන හැලී දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මිනිස්සු මේ බඩු ගන්න ෆෝන් එකේ app එකෙන් තමයි eBay එකට log වෙන්නේ. ඉතින් එහෙම වුණාම මේ ඇවිල්ලා මෙච්චර ලොකු විස්තරයක් දාපුවම මේක කියවන්න ගියාම එපා වෙනවා. අපිත් දැන් එහෙම කැමති නෑනේ මිනිස්සුන්ට මේ දැන් මේ වර්තමානයේ තුල කාලය කියන්නේ මාර වටින දෙයක්. ඒතකොට අපි මේක chat GPT දාලා ලස්සන description එකක් හදලා ඒතකොට මේ photos උත් හදන්න අපි AI tool use කරලා photos උත් හදලා මේක අමුතුම විදිහට genuine sellersලා විදිහට අපි eBay එකට බහිමු මේ video series එකේදී. හරි එතකොට මේක තමයි මූලික ටික. ඊට පස්සේ පහලට ගියාම මේ සෙලර්ගේ shop එකේ නමයි මෙයා eBay එකත් එක්ක join වෙච්ච අවුරුද්ද ඔය කතන්දර ටික මෙයාගේ පෙන්නනවා. මෙතන තව වැදගත්ම කාරණයක් තියෙනවා. මෙන්න මේ ස්පෙસિෆිකේෂන් යටතේ තමයි දැන් භාණ්ඩයක කැටගරි එක පෙන්වන්නේ. මේ කැටගරි කියන එක මාර විදිහට ඕන වෙනවා. හරිද? මේ කියන්නේ එතකොට health and beauty කියන කැටගරියෙන් තමයි මේක යන්නේ. ඕක හොඳට ඔළුවේ තියාගන්න නෝට් එකක් හරි දාලා තියාගන්න භාණ්ඩයක කැටගරි එක කොතනද පෙන්වන්නේ කියලා. මම ඊළඟ දැන් තව දවස් 3කින් විතර eBay account එක හදන වීඩියෝ එක දානවා තව දවස් 2කින් විතර. හරිද? ඒ දානකම් ඔයා මේකේ නිකන් මේ eBay මෙහෙම UK site එකට මේ විදිහට ගිහින් item නිකන් බලනවා වගේ දේවල් චුට්ටක් කරලා මේ browser එකේ history එකක් හදා ගන්න. හරිද? මේ මම account එක හදන දවසේදී කියන්නම් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ එතනින් ඉස්සරහට කියලා. තව දෙයක් මේ එකම browser එක use කරන්න එපා AliExpress එකට යන්න. AliExpress එකට යන්න තවත් මොකක් හරි වෙන web browser එකක් use කරන්න. Firefox තියෙනවා, එතකොට Brave තියෙනවා, මොකක් හරි වෙන එකක් use කරන්න AliExpress එකට යන්න. eBay එකට යන්න එක browser එකක් use කරන්න. හරි එතකොට මම මේ වීඩියෝ සීරීස් එක යන අතරමඟම ඔයාට Binance ගැනත් උගන්වනවා. හරිද? Binance ගැනත් වීඩියෝ සීරීස් එක පටන් ගන්නවා. මේකත් එක්කම අපි දෙකම කරගෙන යම් මේ මම ඒක ගැනත් ඔයාට සරලවම පැහැදිලි කිරීමක් කරලා දෙනවා. හරි. අපි එතකොට ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාට පැහැදිලි කරන්නේ 100% නිවැරදිව 2026ට ගැලපෙන විදිහට සෙලින් කරන්න පුළුවන් eBay account එකක් හදන විදිය තමයි ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාට කියලා දෙන්නේ. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.